හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද කරන්න යන්නේ මම ආසාවෙන් මග බලාගෙන හිටපු monster tank setup එක ගැන වීඩියෝ එක. ඉතින් ඇත්තටම මේ tank එක මගේ නෙමෙයි මගේ නුවන් බාප්පගේ. හරි අපි මේ tank එක ගැන සහ ඒකේ මලු ගැන විස්තර කතා කරමු. හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට පේනවා වගේ ඕකේ ඉන්නවා ඇල්බිනෝ රෙඩ් අයි ඇරවාන කෙනෙකුයි පීකොප් බාස් කෙනෙකුයි. ඉතින් ඔය ටැන්ක් එක මේ ඔය ස්ටෑන්ඩ් එකත් මේ සෙටල් කරලා තියන්නේ අපේ නුවන් බාප්පන් තමයි. ඉතින් ඔය ටැන්කිය දැන් අපි සාමාන්‍යයෙන් ඇරවාන ගෙනෙට ගන්න ඕනේ ලීටර් 100ක 150ක වගේ ටැන්කයක්. ඒත් එක්කම පීකොප් බාස් කෙනෙක්ට ගන්න ඕනේ අඩුම ලීටර් 400ක ටැන්ක් එකක්. ඉතින් අපේ ඔය ටැන්ක් එක ලීටර් 400 වගේ ටැන්ක් එකක්. ඉතින් ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ ඕකේ ඇරවානලා සහ පීකොප් බාස්ලා හදනකොට අනිවාර්යයෙන්ම හොඳ ෆිල්ටර් තියෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලොන්ගේ වෝටර් කන්ඩිෂන් එක අවුල් ගිහිල්ලා ඒගොල්ලෝ මැරෙන්න පුළුවන්. ඉතින් ඒත් වගේම ඔය තියෙන්නේ ඒ ටැන්ක් එකට සෙට් කරලා තියෙන ෆිල්ටර් එක. ඒකත් පොද ඔයාලට පේනවා වගේ සුපිරියට පෙරලා එන සුපිරි ටැන්ක් සෙටප් එකක්. ඉතින් ඕකේ රූෆ් එක අනිවාර්යෙන් ගහන්න ඕනේ ඇරවානලා හදන ටැන්ක් එක. ඉතින් මොකද කිව්වොත් ඒගොල්ලොන්ට ඇරවානලාට පයින්න පුළුවන්. ඒක නිසා ටැන්ක් එකට මේ රූෆ් එක ගහන්න ඕනේ. ඒත් එක්කම මම මේ වීඩියෝ එක ගොඩක් දුරට කරගෙන යන්න හිතන්නේ. ඒත් එක්කම මේකේ නුවන් බාප්පගේවා අලුතින් ඕවර් පීකොප් බාස්ලා සෙට් එකක් දාලා ෆ්‍රෙෂ් වෝටර් මඩුව ටිකක් දාන්න. ඒත් එක්කම අපි ඒ ගැනත් වීඩියෝ එකක් මම ගේන්නම්. ඉතින් ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ මේගොල්ලොන්ට හැදෙනවා මේ ඇරවාන වලට හැදෙන ලෙඩක් තමයි ඩ්‍රොප්පයි කියලා. ඒකටත් හේතු සහ පීකොප් බාස්ලා ගැන තව වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මම අදට ඔයාලෙන් සමුගන්න හිතනවා මේ ටැන්කේ අලුත් අප්ඩේට් එකක් අරගෙන මම ආපහු ඉක්මනින්ම එන්න. හරි ඉතින් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න. එහෙනම් මම අද